එතකොට මේ කියන කතන්දරේ මෙච්චර කලින් ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවෙච්ච මේ ක්‍රියාමාර්ග ෆෝමලයිස් කිරීමක් විතරයි. මේක අමුතුවෙන් ඇඩ් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක බොහොම පැහැදිලිව නැවත නැවතත් මේ අපි එක්ස්ප්ලেইন කරද්දී අමුතු බිල්ලයක් නවත්තලා තියෙනවද මේ ඩිෆෙන්ස් ඇග්‍රීමන්ට් එක දැකලා තියෙනවද ඔබතුමිය? මොකද ඔබතුමිය කියනවා ඒකේ කිසිම දෙයක් අඩංගු නැහැ. මම දීලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බ වෙයි. ඔබතුමියට හම්බ වෙයි. ඒක දවස් 14 යන තොරතුරු දැනගෙන ඉපරදේ මොන දෙයක් කරගන්න. සරලව නේද? බාජර නියෝජිතයෙක් ඔබතුමිය තේරෙන්නේ මොකද තියෙන්නේ? එතුමා දැන් දවස් දෙකක් වෙනවා මේක කියලා. ඔබතුමිය ඔබතුමිය කිව්වනේ පාර්ලිමේන්තු කතාවේම අහිතකර එකක් නැහැ. ඒ කියන්නේ ඔබතුමිය මේක දැකලා තියෙනවද කිවි ස්වාමීන්ද්‍රානේ මෙහෙමනේ. ඒකේ රාජ්‍යය පොඩ්ඩක් ඕම දැකලා තියෙනවා පළවෙනි කාලේ. දැකලා තියෙනවා. ඒක වැරදිනේ ආණ්ඩුවේ මන්ත්‍රීලා ඔබතුමිය සහ මම අපේ මහජන නියෝජිත වශයෙන් මම හිතන අපි දෙන්නට සමාජයක් තියෙනවා මම මේක දැනගන්න ලක්මාලි මන්ත්‍රීතුමිය කියන විදිහට ආණ්ඩුව ගහන ගිවිසුම් පනත් ඒ සියල්ලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනගන්න ඕනේ දැනගන්න වෙන්නේ තොරතුරු දැනගැනීමේ පනතට ඉල්ලීමක් කරලා. මේ මන්ත්‍රීතුමිය මේවා කියනවා නම් කමක් නැහැ කියමුකෝ. මන්ත්‍රීතුමිය නම් දාම ගිහිල්ලා නාගන්න එකනේ කොයි හරි ගිහිල්ලා. හැබැයි විජිත හේරත් ඇමතුමත් කියනවා මේක ගන්න කියලා තොරතුරු දැනගැනීමේ පනත යනවා. මට නම් තේරෙන විදිහට මේ ඇමතිවරු മന്ത്രിවරු කවුරුවත් මේ ගිවිසුම් දැකලා නැහැ. මං හිතන්නේ ඉන්දියාවෙන් හදලා දුන්න ගිවිසුම් මෙයාලා අස්සම් කරලා විතරයි තියෙන්නේ. සමහර විට පැලවත්තේ ටිල්ලින් සහෝදරයයි අනුර ජනාධිපතිතුමයි දකින්න ඇති. ඊට වඩා නම් මේකේ මං හිතන්නේ කවුරුවත් දැකලා නැහැ. මේ පනත්වල තියෙන්නේ මොනවද කියලා එළියට ඉන්දියාවෙන් දාපු දවසට තමයි මේ ආණ්ඩුවේ කට්ටියට රිදෙන්නේ මොනවද මේවා තියෙන්නේ කියලා. අපි ඉතින් එතකම් බලන් ඉමු වෙන මොනව කරන්නේ.